අයිබෝවන් අනිතින් මං අරගෙන ආවා කොෆි බොන්න ආසයට රසම රස කොෆි රෙසිපි එකක්. ඉතින් මේක හරිම රසයි, හරිම උකුයි. ඉතින් අපිට බීටර් එහෙම අවශ්‍ය වෙන්නේ නැහැ මේක බීට් කරලා උකු කරගන්න. ඉතින් ලේසියෙන් හදාගන්න පුළුවන්. ඉතින් කොෆි ලවර්ස්ලට මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් එයි. අපි බලමු කොහොමද හදාගන්නේ, මොන වගේ දේවල්ද අපිට ඕන වෙන්නේ කියලා. මුලින්ම කෝපයක් අරගෙන ඒකට මං කෝපි කුඩු දාගන්නවා තේන්දි භාගයක්. මේ සාමාන්‍ය අපි කඩෙන් ගන්න සාමාන්‍ය කෝපි කුඩු තමයි මේ ගත්තේ. ඊළඟට මේ කෝපෙන් භාගයක් වෙන්න මං උණු වතුර දාගන්නවා. ඉතින් මේ කෝපෙන් එකක් තමයි මං කෝපි හදාගන්නේ. ඒ නිසා තමයි මම මේ භාගයක් දාගත්තේ. දාලා දැන් අපි මේකට සීනි දාගන්නවා. ආගේ රස අනුව මම නම් තේන්දි දෙකක් දාගන්නවා. දාලා අපි මේක හොඳට කලවම් කරලා වහලා තියන්න ඕනේ මේ කෝපි වල රස හොඳට මේ වතුරට උරා ගන්නකම්. ඒ නිසා අපි මේ විදිහට හොඳ සීනි ටික දිය කරගන්නවා. සීනි ගොඩාක් දාන්න එපා. ඔයාගේ රස අනුව ගන්නට සීනි දාලා හොඳට කලවම් කරලා පියනකින් වහලා තප්පර 30ක් වගේ තියලා තියන්න. ඔන්න මං කෝපි කුඩු ටික තැම්බෙන්න තප්පර 30ක් විතර තියාගත්තා. දැන් මම මේක පෙරලා වෙන භාජනයකට අයින් කරගන්නවා. මම මේ මග් එකේ තමයි කොපි බොන්නේ. ඒ නිසා මම ඔන්න ඒකට මේ විදිහට පෙරලා දාගන්නවා කෝපි ටික. දැන් මේ කෝපෙන් භාගයක් තමයි තියෙන්නේ. ඉතින් මං අර ඇලුමිනියම් කෝපේ මේ මග් එකයි දෙකම එක සයිස්. ඒ නිසා මං ඔන්න ඒකට තමයි හදාගත්තේ. ඔන්න දැන් කෝපි ටික දාගත්තා. දැන් ආයි අර කලින් ගත්ත භාජනයට මම දාගන්නවා කිරිපිටි දාගන්නවා. තේ හැඳි 4ක් විතර. ඉතින් උකුවට හදාගන්න නිසා මම වැඩිපුර දාගන්නවා. පුරෝපු තේ හැඳි 4ක් තමයි දාගත්තේ. ඔයාලට මේකට ෆ්‍රෙෂ් මිල්ක් ගන්නත් පුළුවන්. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න නම් ටිකක් රත් කරලා අරගන්න. එතකොට තමයි හොඳට උකුවට හදාගන්න පුළුවන්. දැන් මම උණු වතුර දාගන්නවා මේ කෝප්පෙන් භාගයක් වෙන්න. එතකොට අපි කෝපිත් හදාගත්තේ මේකෙන් භාගයයි, කිරිත් හදාගත්තේ භාගයයි. ඉතින් ඔයා ලොකු ප්‍රමාණයක් හදනවා නම් හොඳට පිටිහෙම දාලා උකුවට හදාගන්න. ඔන්න දැන් මම මේකත් පෙරලා මේ විදිහට දාගන්නවා දැන් කෝපි එකට. මෙන්න මේ වගේ. ඉතින් ඔයා සීනි වැඩි කරගන්න එපා. ඔයාගේ රස අනුවම දාගන්න. ඔන්න ඊළඟට තමයි අපි රස වෙන්න දේ දාගන්නේ මාෂ්මෙලෝස්. කෝපි එක හොඳට රස්නෙට උණුවට තීදි තමයි දාගන්න ඕනේ. නිවෙනකන් ඉන්න එපා. ඉතින් මේකට අර තනි සුදු පාට මාෂ්මෙලෝස් දානවා නම් ගොඩක් හොඳයි. ඉතින් මට සුදු පාට ඒවා හම්බුනේ නැහැ. රෝස පාටත් එක්ක මික්ස් වෙච්ච ඒවා තමයි හම්බුනේ. දැන් මාෂ්මෙලෝස් ටික දාලා චුට්ටක් කලවම් කරගන්න කිරිත් එක්ක මෙන්න මේ විදිහට කිරිවල පොඟව ගන්න. එතකොට මේකේ හරිම ඉක්මනට දිය වෙනවා. ඉතින් මේ මාෂ්මෙලෝස් දැම්මම මේකේ රසය වැඩි වෙනවා වගේම හරිම ක්‍රීමි. ඉතින් මේක බොන විදිහකුත් තියෙනවා. මම වාට එකක් කියන්න. එතකොට තමයි අපි රස බලන්න පුළුවන්. චුට්ටක් මේ වගේ තියලා මෙල්ට් වෙනකන් තියාගන්න. මම අනිත් පැත්තට හරව ගන්නවා මේ වගේ. ටිකක් මෙල්ට් වෙනකන් අපි මේක තියාගන්න ඕනේ. ගොඩාක් වෙලා යන්නේ නැහැ. හරිම ඉක්මනට මෙල්ට් වෙනවා කොෆි එකේ රස්නෙට. අට පෙන්න නැති පෙන වගේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් උකු ඕපි එකක් හදන්න නම් අපිට බීටර් එකක් එම අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට හැදුවම හරිම රස, හරි ලේසි මේ විදිහට. ඉතින් කොෆි බොන්න ආසයිට මේක වෙනස්ම රෙසිපියක් try කරලා බලන්න. මම තව එකක් දාගත්තා මෙන්න මේ විදිහට. ඉතින් මේක රස බලනකොට ඔයා කලවම් කර රස බලන්න යන්න එපා. මුලින්ම මේ තියෙන විදිහටම බොන්න ඕන. මම උඩිනුත් කෝපි කුඩු ටිකක් දාගත්තා. අපි මේක දිය කරන්නේ නැතුව මේ විදිහට තේදි බොන එකෙන් අපේ මේ උඩ තියෙන මාෂ්මෙලෝස් ක්‍රීමි ගතියයි ඒ වගේම යට තියෙන කෝපි ටිකයි අපිට හොඳට පෙවෙනවා. ඒ කියන්නේ අර යට තියෙන කෝපි ටිකත් එක්ක මාෂ්මෙලෝස් ටික මික්ස් වෙලා තමයි පෙවෙන්නේ. ඒ විදිහට බොන්න එතකොට තමයි රස. ටිකක් බිව්වට පස්සේ අර උඩ මිදෙන මාෂ්මෙලෝස් තියෙනනේ කෝපේ වටේ අන්නේ ටික හැන්දකින් ආයෙත් එකතු කරලා මැද්දට අරගෙන ඒ විදිහට බොන්න. ඉතින් ඒක තමයි මේක බොන ක්‍රමේ. ඉතින් ඔයා මේ හොඳටම කලවම් කරලා දිය කරන්න යන්න එපා. මං කිව්ව විදිහට බොන්න. එතකොට තමයි මේකේ ක්‍රීමි ගතිය හොඳට දැනෙන්නේ. චුට්ටක් මෙන්න මේ වගේ කලවම් කරන්න. ගොඩාක් කලවම් කරලා දිය කරගන්න එපා මේක. මෙන්න මේ විදිහට පොඩ කලවම් කරන ගමන් බොන්න. ඔයාලට දැන් පේන ඇති මාෂ්මෙලෝස් ටික දැන් යට තියෙන කෝපි ටික ඉවරලා පොඩ යටට ගිහින් තියෙනවා. මේ වටේ මිදලා තියෙන ටික කලවම් කරලා තමයි ආයි බොන්න ඕනේ. ඉතින් මේක හරිම රසයි රෙසිපියක්. ඉතින් කොෆි බොන්න ආසයට මේක ගොඩක් හොඳයි. ඉතින් ගොඩාක් අය එක විදිහට කොෆි රෙසිපි හදලා බලනවා. ඉතින් මට හිතුණා මේ විදිහට try කරලා බලන්න. මේක ගොඩාක් රස රෙසිපියක්. ඉතින් try කරලා බලන්න. කොෆි බොන්න ආසයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. මං හිතනවා වීඩියෝ එක හරි ප්‍රයෝජනවත් වෙන්න නැති ආසෙන්න නැති කියලා අනිවාර්යෙන්ම මට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම ඔය අලුතින් මගේ channel එකට එකතුණු කෙනෙක් නම් මතක ඇතුව මාව subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මේ වගේ වීඩියෝස් ටිකටම බලන්න පුළුවන්. වීඩියෝ එක බලපුවාට ගොඩාක් ස්තුතියි. මේ වගේ රසවත් ලේසියෙන් හදාගන්න පුළුවන් රෙසිපි එකකින් අපි නැවතත් හමු වෙමු.